හරියට සම්බුද්ධ පූජාවක් කරගත්තොත් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අපිට කරන්න තියෙන දේ හරියටම සම්පූර්ණ කළොත් අපි කොයිතරම් ආනිසංස ලබනවද? මේ ජීවිතේ හම්බුනේත් පින්නතුනේ බුදුරජාණන් වහන්සේ හින්දාම තමයි. දෙවියෝ බුදුරජාණන් වහන්සේ ළඟ දන ගහන්නේ දෙව්ලොව යන්න ලැබුණේ භාග්‍යතුන් වහන්සේ හින්දා නිසා. බ්‍රහ්මයෝ භාග්‍යතුන් වහන්සේ ළඟ දන ගහන්නේ ඒ බ්‍රහ්ම සම්පත්තිය හම්බ වුනේත් බුදුරජාණන් වහන්සේ නිසා හින්දාමයි. බුදු කෙනෙක් නිසාමයි. එහෙමනම් ඔබටත් මටත් භාග්‍යතුන් වහන්සේ ගාව දන ගහන්න ලොකු අවසරයක් තියෙනවා. මොකද මේ මනුස්ස ජීවිතයේ මේ විදිහට අංග ප්‍රත්‍යංගයෙන් පොහසත්ව අපිට හම්බුනේ බුද්ධ ශාසනයක් නිසාම තමයි. එහෙනම් මේ හැම කාරණාවකින්ම අපි බුදුරජාණන් වහන්සේටම අපි ණයයි. ඒක නිසා මේ ලැබිච්ච උතුම් ජීවිතෙන් මනාව තුනුරුවන් සරණ ගිහිල්ලා මේ ජීවිතේ සුරක්ෂිත කරන්න ලොකු වගකීමක් අපිට තියෙනවා. භාග්‍යතුන් වහන්සේ ඒ තරම් අපි වෙනුවෙන් කැපකිරීම කරලා තියෙනවා. ඉච්ඡර කැපකිරීම කරලා තියෙනකොට අපි වෙනුවෙන් සමහර කෙනෙකුට භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් පැය 24කින් විනාඩි 10ක් කැප කරන්න ඉඩ නැහැ. විනාඩි 10ක් බුදුන් වඳින්න වෙලාවක් නැහැ. ඉතින් එහෙම අයගේ ජීවිතවලට රැකවරණ එහෙම හැදෙන්නෙත් නැහැ. නමුත් භාග්‍යතුන් වහන්සේ අදත් මේ දැනුත් පින්නතුනි අපිට පිළිහිට වෙනවා. අපිට තේරෙන්නේ නැහැ ඒක. ඔකට උදාහරණයක් මොහොතටම සිහිපත් කළොත් සමහර වෙලාවට සමහර අය කියනවා අපිට ඇහෙනවා මම මූණ දුන්න අනතුරේ හැටියට මම මැරුණේ නැත්තේ ඇයි කියන එකයි පුදුම කියලා. එහෙම කියනවා සමහර අය. මම මේ ගහෙන් වැටිච්ච හැටියට කොන්ද කැඩුන්නේ නැත්තේ ඇයි කියන එකයි පුදුමයි. මං මේ හෙලට පෙරළුන්නේ නැත්තේ ඇයි කියන එකයි පුදුමයි. මගේ වාහනේ හැප්පිලා විසි වෙච්ච හැටියට මම මෙහෙම ඉතුරු වෙච්ච කියන මට පුදුමයි. පාරේ යනකොට වාහනයකට හැප්පිලා විසි වෙලා තුවාල වෙලා විතරයි තියෙන්නේ මෙන්න මොකවත් වෙලා නැහැ. නමුත් අපිට කවදාවත් හිතෙනවද බුදුරජාණන් වහන්සේගේ කරුණාව හම්බ වුණා කියලා? සමහර වෙලාවට ගහෙන් වැටිලා කොන්ද කැඩෙන්න නෙමෙයි ගහෙන් වැටිලා මැරෙන්නමයි තිබුණේ. නමුත් භාග්‍යතුන් වහන්සේගේ කරුණාව තිබ්බ නිසා අතක් කැඩිලා ඉතුරු වුණා. අර වාහනේ හැප්පෙන වෙලාවේ රෝද වලට පෑගිලා ඇදීගෙන ගිහිල්ලා ඇඹරිලා මැරෙන්න තිබ්බේ. එහෙම කර්මයක් විපාක දෙන්න තිබුණ මොහොතක හැප්පිලා විසි වෙලා තුවාල වෙලා විතරක් බේරුණා. නමුත් අපිට හිතෙනවද භාග්‍යතුන් වහන්සේගේ කරුණාව හම්බුණා අපිට කියලා? අපි සමහරලාට තව බයිනවා. මෙච්චර කරලත් මම බේරගත්තේ නැහැ කියලා. නෑ මේ තමයි අපිට සරණ හම්බ වෙන හැටි. නමුත් හරියටම ශ්‍රද්ධාවත් සම්මා දිට්ඨියක් නැති හින්දා තේරෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේට අවශ්‍ය නම් මැරෙන්න ඉන්න කෙනෙක් උනත් බේරන්නත් පුළුවන්. නමුත් හැම තැනම කෙනෙක් බේරුවේ නෑ භාග්‍යතුන් වහන්සේ. හැබැයි මෙලවින් බේරුවේ නැති වුණාට ඔහු සංසාරයෙන් රැකලා තියෙනවා. සංසාරයෙන් බේරනවා. චත්තමානෝක බේරගත්තේ හැටි. චත්තමානෝක මරණයෙන් බේරුවේ නෑ නමුත් දෙව්ලොව යන්න අවස්ථාව හැදුවා. නන්ද කියන එඬේරා මරණයෙන් බේරුවේ නෑ සෝවාන් වෙන්න අවස්ථාව හදලා දුන්නා. මට්ට කුණ්ඩලී නිරේට යන්න දුන්නේ නෑ දෙව්ලොවට යන්න පාර හැදුවා. දවස් 7කින් මැරෙන්න හිටපු කෙනා ආරක්ෂා කරලා අවුරුදු 120කට ආයු පිහිටුවා. හත්තාලෝක කුමාරයා ආරක්ෂා කරලා බඹලොව ගිහිල්ලා අරිහත්ත්වයට පත් වෙන තැනට යනකම් පාර හැදුවා. ඒ බුදුරජාණන් වහන්සේ පිහිට වෙන හැටි එක විදිහයි. ඒ හින්දා ඔබටත් මටත් මේ මොහොතේ භාග්‍යතුන් වහන්සේගේ කරුණාව මනාවම තියෙනවා. ඒ කරුණාව නැත්තම් අද බණ අහන්න දෙන්න හිතෙන්නේ නැහැ පින්නතුනි. ඒ කරුණාව තියෙන හින්දා බණ අහන්න දෙන්න හිතෙන්නේ. භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනාවක් කරනකොට කෝටි ගාණක් ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න ඉන්නවනම් ඒ කෝටි ගාණකගෙම හිත දිහා බලනවා. මේ බණපදයේ මේ විදිහට දේශනා කෙරුවොත් මේ කෝටි ගාණටම වැටහෙනවද? දැනෙන්නේ කොහොමද? ආන්ගේ කරුණ ඒ කෝටි ගාණගේම හිත ආවර්ජනය කරලා
ඒ කෝටි ගානටම දැනෙන විදිහට තමයි මේ බණපදයේ දේශනා කරන්නේ. අපිට හිතා ගන්න බෑ භාග්‍යතුන් වහන්සේ එහෙම කරන්නේ කොහොමද කියලා. ආන් ඒකයි භාග්‍යතුන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කරපු හැම කෙනෙකුටම හිතෙන්නේ අද ධර්ම දේශනාව කළේ මටයි කියලා. ඒ සියලු දෙනාට ගැළපෙන්න දේශනා කරනවා. ඒ විතරක්ද? පළවෙනි ධර්ම සංගායනාව මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ සිදු කරන බවත් භාග්‍යතුන් වහන්සේ දන්නවා. ඒ ධර්ම සංගායනාවට ආනන්ද ස්වාමීන් වහන්සේ අත්‍යවශ්‍යයි කියන කාරණාවත් භාග්‍යතුන් වහන්සේ දන්නවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ධර්මස්කන්ධ සියල්ල මනාව දරාගෙන හිටිය ආනන්ද ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ එදා පළවෙනි සංගායනාවේදී ඒ දහම් කරුණු මනාව නිර්මලවම දේශනා කරපු නිසා අද ඔබටයි මටයි භාග්‍යතුන් වහන්සේගේ නිර්මල ධර්මයේ හම්බුණා. ආන් එතකොට භාග්‍යතුන් වහන්සේ දන්නවා ආනන්ද ස්වාමින් වහන්සේගෙන් ඉගෙන ගත්ත බණපද ලෝකයට දේශනා කරනකොට ඔවුන්ට ඒ ධර්මයේ අවබෝධ වෙන්න මතක හිටින්න ඒ බණ අහලා මාර්ගඵල ලබන්න කොහොමද ඒ සිත් සකස් කරගන්නේ? ඒ බණපද ඔවුන්ට කොහොමද වැටහෙන්න ඕනේ? මේ බණ අහන ඔබ ලොකු කුඩා සියලු දෙනාටම මේ බණපද වැටහෙන හැටිත් වැටහිලා ශ්‍රද්ධාව පිහිටන හැටිත් ඒ සියලුම කරුණු බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කරලා තියෙන්නේ. ඒ කාරණාවෙම වැටහෙනවා භාග්‍යතුන් වහන්සේ පෞද්ගලිකව මමත් දැකලා දෙතකොට තියෙන්නේ කියලා. අද විතරක් නෙමෙයි පින්නතුනි, ඔබේ මගේ සංසාරේ පටන් ගත්ත දවසේ ඉඳලා දවසක අපි දෙගොල්ල පිරිනිවන් පාන දවස දක්වාම භාග්‍යතුන් වහන්සේ අපි ගැන දැකලායි තියෙන්නේ. පිහිට වෙන්න ඕන හැම තැනක්ම අදිෂ්ඨාන කරලායි තියෙන්නේ. ආන් ඉවන් බුද්ධාන්තරයක ලැබිච්ච මේ උතුම් ජීවිතය තුළ මනා වූ සැපතක් හරියටම සම්පූර්ණ කරන්න නම් භාග්‍යතුන් වහන්සේගේ ප්‍රතිපදාව තමයි මේ ශාසනය උගන්වපු හැටියට හරියටම දන් දීලා ඒ සැප සහිත ප්‍රතිපදාව මුදුන්පත් කරගන්න කියන එක.